ඊට පස්සේ ප්‍රශ්නයක් වෙන නැගුණා ශේත්‍ර කීපයක විශේෂම සෞඛ්‍ය ශාස්ත්‍රය. ඒගොල්ලන්ගේ අර OT පැය හරි අමතර රාජකාරී පැය ගණනය කරපු ක්‍රමයක් තිබුණා. වෛද්‍යවරුන්ගේ මේක ගණනය කර 80න් බෙදලා. නර්සස්ලාගේ ගණනය කර 160න් බෙදලා ගණනය කරපු තත්ත්වයක්. හැබැයි එදා තිබුණු මූලික වැටුප 80න් බෙදපුවාම අද තියෙන මූලික වැටුප 120න් බෙදපුවාම අද තියෙන එක 120න් බෙදුවත් එදාට වඩා වැඩි. ඒ තරම් වැඩි කරලා තියෙන මූලික වැටුප. ඒකනේ කියන්නේ. ඒ කියන්නේ 80න් බෙදපු එක 120න් බෙදනකොට වැඩිවීමෙන් පෙන්눔 කරන්නේ ඒක ඒ තරම් ප්‍රමාණයකින් වැඩි කරලා තියෙනවා. ඉතින් මේ අමතර රාජකාරී පැය නේද? ඊට පස්සේ අමතර කාලයේ OT මේ අතිකාල මේවට බෙදපු සූත්‍රයක් තිබුණා. 80න් බෙදපු එක අපි 120න් බෙදන්න තීරණය කරා. 120න් බෙදපු එක 160න් බෙදන්න තීරණය කරා. 160න් බෙදපු එක 200න් බෙදන්න තීරණය කරා. 200න් බෙදපු එක 240න් බෙදන්න තීරණය කරා. එතකොට සමහර වෘත්තීන්ගේ අපේ අයිතිවාසිකම් කප්පාදුව පිළිබඳව අපිට ඕන යෝජනාවක් තිබුණා. තව අමතර යෝජනාවක් 80න් බෙදෙන එකම ආරක්ෂා කරගෙන මූලික වැටුප ඒකට ගැලපෙන්න තියන්න තිබුණා. මූලික වැටුප අපි තියෙන 80න් බෙදපුවාම ඒ ලැබෙන එක ලැබෙන්නම ඒ වියදම දරන්නම අපිට තියන්න තිබුණා. හැබැයි අපි මුණ දුන්න ප්‍රශ්නයකට මොකක්ද? අපි 1/4 වැටුප අනුපාතය තියන්න ඕන. එක කියන්නේ 15ම කෙනා. උඩ ඉන්න කෙනාගේ වැටුප දැනෙන්න වැඩි උනේ යම් ප්‍රමාණයකට වැඩි උනේ නැත්නම් 15ම කෙනාට එහෙමවත් වැඩි වෙන්නේ. ඒ නිසා උඩ ඉන්න කෙනාගේ වැටුප වැඩි වුණොත් තමයි 15 කෙනාගේ වැටුප වැඩි වෙන්නේ. ඒ නිසා තමයි අපි මූලික වැටුප වැඩි කරන්න වැඩි බරක් තිබ්බේ. ඒතකොට තමයි අපි කියන්නේ දැනටමත් අවම වැටුප 15550 වැඩි වෙන්නේ. අවම වැටුප රුපියල් 15550 වැඩි වෙන පුතන්සේ මේ උපරිම වැටුපෙන් 4න් එකයි එතන. ඔව් උපරිම වැටුප අඩු වුණොත් අවම වැටුප ලැබෙන කෙනාගේ වැඩිවීම අඩු වෙනවා. ඒ නිසා අපි මොකද කරේ? උපරිම වැටුප වැඩි කරා. වැඩි කරලා අපි කිව්වා නෑ ඕගොල්ලන්ට දෙන දීමනාවන් අපි මේ විදිහට සංශෝධනය කරන්න. ඒක පිළිබඳව පොඩි සංවාදයක් මතුවලා තිබෙනවා. අපි අවශ්‍ය නම් මේක සංශෝධනය කරන්න මෙන්න මේ විදිහට. ඔබට දැන් ලැබෙන එක මෙහෙමයි. මේ බෙදීම ගණනය කරන්නේ 2027 ජනවාරි මාසයේ ලැබෙන වැටුපට. ඒ කියන්නේ මේ 120 බෙදන්න යෝජනා කරේ අප්‍රේල් මාසයේ ලැබෙන වැටුප නෙවෙයි. එයාට අවසානයේදී ලැබෙන පූර්ණ වැටුප තමයි 120 බෙදන්න. අපි යම් සංශෝධනයක් කියන කැමති මේ. මූලික වැටුප 80න් බෙදන අයගෙන් 80න් බෙදලා ඒකෙන් 3න් 2ක් ලබා දෙන්න. හරිද? ඊට පස්සේ 100 තේරුණානේ? එතකොට 80න් බෙදපු 120න් බෙදීමක් නේ. 80න් බෙදීම 80න්ම තියෙනවා. තියලා ඒකෙන් 3න් 2ක් ලබා දෙනවා. 120න් බෙදපු එක 160 වුණානේ. 120න්ම බෙදලා 4න් 3ක් ලබා දෙනවා. 160 200 වුණානේ. 200 කරන්නේ නැතුව 160න්ම බෙදලා 5න් 4ක් ලබා දෙනවා. හරිද? 200 240 වුණානේ. 200 240 වුණානේ. ඒගොල්ලන් 200ම බෙදලා 6න් 5ක් ලබා දෙනවා. හරිද? ඊටු ටික ආර්ථික ඉතාමත් හොඳ ස්ථාවර භාවයක් නිර්මාණය කරන අපි ලබා දෙනවා. ඒගොල්ලෝ කියනවා නම් මේගොල්ලන්ගේ අර 80න් බෙදීම අයිතියක් කියලා අපි අයිතිය ආරක්ෂා කරලා දෙන්නම්. හැබැයි මේ වැටුප් වැඩිවීම දෙන්නේ ඒකෙන් 3න් 2යි. 120 බෙදීම ඔවුන්ගේ අයිතියක් නම් 120න් අපි බෙදන්නම් මේ අවුරුද්ද ලබා දෙන්නේ 4න් 3යි. මේ කාලේ 160න් බෙදීම ඔවුන්ගේ අයිතියක් නම් 160න් බෙදන්නම් ලබා දෙන්නේ 5න් 4යි. 200න් බෙදීම ඔවුන්ගේ අයිතියක් නම් නේද 200න් බෙදන්නම් නේද ඒ අර විදිහට ලබා දෙන්නේ. හරිනේ. හරි මම හිතන්නේ ඒකට හරි. ඒකට ඒගොල්ලන්ගේ නේද මූල ධර්ම අපි ආරක්ෂා කරලා දීලා තියෙනවා. අභිමානයෙන් සියල්ල රැකලා දීලා තියෙනවා. හරිනේ. ඊළඟ ප්‍රශ්නය විශේෂ ප්‍රශ්නයක් මතුවලා තියෙනවා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ආධුනික කතිකාචාර්යවරුන්ගේ වැටුප. ඒ ආධුනික කතිකාචාර්යවරුන්ගේ ඊට සමාන වෘත්තියකට යනකොට අපි දන්න සාමාන්‍යයෙන් කතිකාචාර්යවරුන් බෙදෙන්න පළවෙනි පන්ති උපාධියක් දෙවෙනි පන්ති උපාධියක් තියෙන්න ඕන. එමු උපාධියක් ගත්ත කෙනෙක් තමයි ආධුනික කතිකාචාර්යවරයෙක් හැටියට බෙදෙන්නේ. හැබැයි ඊට වඩා අඩු කෙනෙක් ඒට අදාළ වෘත්තියකට යනවා. ඒතර ඒට අදාළ වෘත්තියට යනකොට එයාගේ වැටුප වැඩි ආධුනික කතිකාචාර්යවරයාගේ වැටුප අඩු. රුපියල් 3000ක් විතර වඩවීමක් තියෙනවා. අපි යන්නේ ආධුනික කතිකාචාර්යවරයාගේ අසාධාරණය අපි දැකලා ඒක වෙනස් කිරීම සඳහා ඔහුගේ වැටුප රුපියල් 3035කින් වැඩි කරනවා. මේ ප්‍රශ්නේ තව සම්මුතියන්නේ අපි විශ්වවිද්‍යාලවරුන්ගේ ප්‍රශ්නේ. නේද? ඒකත් අපි පේරන්න. මෙතකොට ආධුනික කතිකාචාර්යවරයා තිබුණා නම් අපි මේ වෘත්ති සමිතියත් සාකච්ඡා කරා. නේද? ඔහුගේ ඉල්ලීම තිබුණේ මොකද්ද? ආධුනික කතිකාචාර්යවරයාගේ වැටුප අර සමහර වෘත්තීන් එක වැටුපට වඩා උඩින් තියෙන්න ඕන. අපි ඒක ආරක්ෂා වෙන විදිහට සංශෝධනය කරන්න.